ඔයගොල්ලන් දන්නවද අපේ ලංකාවේ එක්ස්පෝර්ට් කරනකොට සමස්ත ආදායම කීයද අපිට මේ ජෙම් ඇන්ඩ් ජුවලරි වලින් හම්බෙන්නේ කියලා? මෙහෙමයි. ඩොලර් මිලියන 400ට අඩු ප්‍රමාණයක් තමයි දැයියා. තායිලන්තේ මේ අපේ දැන් ලංකාවේ මේ සෝස් එක තියෙන රටේනේ, සෝසිං තියෙන රටේ, පතල් තියෙන රටේ, ගොඩක් කට්ටිය කර්මාන්ත ඉන්න රටේ, ලැපිටරීස් ගොඩක් තියෙනවා. ඊට පස්සේ එක එක දේවල් ගොඩක් කරනවා. එහෙම තියෙන රටේ ඩොලර් මිලියන 500ටත් අඩුයි. තායිලන්තේ ඔයගොල්ලන් හිතන්නේ දැන් ඉස්සර චන්දබුරිල ගොඩාක් මැණික් ගල් හම්බුණා. දැන් මැණික් ගල් මේ පැත්තේ හම්බ වෙන්නේ නැහැ. ඒක දැන් හම්බෙන්නේ නිකන් කහ ගල් ටිකක් විතරයි. පොඩි ගල් ටිකක්. ඒක ඩිෆියුස් කරන්න ඕනේ පාටක. ඊට පස්සේ කංචනබුරිල හම්බෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. හම්බ වෙන්නේ නැහැ. දැන් ඒගොල්ලන් රට දුවන්නේ ඒගොල්ලන්ගේ මැණික් කර්මාන්තය තියෙන්නේ සම්පූර්ණ ලංකාවයි අප්‍රිකාවයි මත. ඇෆ්‍රිකන් රටවල් ටිකේ එන සැම්බියන් එමරල්ඩ් ටික නැත්තම්, එතකොට මොසැම්බික් වලින් එන රූබි ටික නැත්තම්, ටැන්සානියා වලින් එන ටැන්සනයිට් අනම්මනම් සෆයර්ස් ටික නැත්තම්, අපේ ලංකාවෙන් යන සෆයර්ස් ටික නැත්තම් බිස්නස් එක තායිලන්තේ ඉවරයි. තායිලන්තේ සම්පූර්ණ බිස්නස් එකේ තියෙන අපේ මත වාර්ෂිකව කොච්චර ආදායමක් ගන්නවද? ඩොලර් බිලියන 15ක් කරනවා. ඒගොල්ලන් හැම අවුරුද්දකම අඩුම තරමේ මිලියන 500ක 1000ක ඇප්‍රීසියේෂන් එකක් බලාපොරොත්තු වෙනවා. තායිලන්තේ ගත්තොත් චන්දබුරි ගත්තොත් මැණික් විකුණන එක විතරද ඒගොල්ලන් කරන්නේ? නෑ. ජුවලරි හදනවා. ඒගොල්ලන් කටින් ඉන්ඩස්ට්‍රි එක වෙනම හදනවා. ඒගොල්ලන්ගේ ඊට පස්සේ ට්‍රීට්මන්ට්ස් ගල් හීට් කරන හීට් කරන එකේ නම්බර් 1. අපේ ලංකාවෙන් ගොඩක් ගල් යවනවනේ හීට් ට්‍රීට් කරන්න තායිලන්ත. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් දාන්න තායිලන්ත යවනවා. ඒවා යවන්න හේතුව තමයි ඒ රටවල් ඒ කරන දේ හරියට කරන. ඒ තායිලන්තේ දැන් අඩුම තරමේ මයින්ස් තිබ්බ කියලා කියන්න පුළුවන්. හොංකොං කියන්නේ මොකද්ද රට? ඕගොල්ලන් දන්නවනේ බොහොම පොඩිනේ. පොඩි රටක්, පොඩි ප්‍රදේශයක්. ඒතර හොංකොං වල ජෙම් ඇන්ඩ් ජුවලරි ඉන්ඩස්ට්‍රි එකෙන් ඔයාලා හිතන්නේ කොච්චර කරනවා කියලා? හොංකොං වල එක ගලක් දරන්න පුළුවන් තැනක් තියෙනවද? නෑ. ගලක් හම්බෙලා තියෙනවද? නෑ. හැබැයි ඒ බිස්නස් එකක් විදියට හැදුව හබ් එකක්. හබ් එකේ වටිනාකම් ඩොලර් බිලියන 35ට වැඩි. ඉතින් අපේ ලංකාවේ අපි මොනවද මේ කරන්න කියලා හිතෙනවා නේ?